අඳුරේ ඉන්න දුවේ පුතේ උඹලා අඳුරත් එක්ක ඔට්ටු වෙන්න එපා. ආලෝකය හොයපල්ලා. හිත රාගයෙන් බැට කනවා කියන්නේ, ද්වේෂයෙන් බැට කනවා කියන්නේ, මෝහයෙන් බැට කනවා කියන්නේ, ප්‍රේමයෙන් බැට කනවා කියන්නේ, පසුතැවිල්ලෙන් බැට කනවා කියන්නේ, දුකෙන් බැට කනවා කියන්නේ, ඒ හිත තියෙන්නේ අඳුරේ. දැන් මට කියන්න දුවේ පුතේ මේ බණ ටික අහනකොට හිතට එන්නේ අඳුරක්ද එළියක්ද? එළියක්. ඔයාලා බණ අහන එක වැඩි කරන්න. බණ අහන එක වැඩි කරන්න. සෑයක් බෝධියක් වඳිනකොට හිතට එන්නේ එළියක්. ස්තූප බෝධි වඳින එක වැඩි කරන්න. සිල් සමාදන් වෙනකොට එන්නේ ආලෝකයක්. සිල් ගන්න එක වැඩි කරන්න. ධර්මයේ අහන්න මතක තියාගන්න අවසාන වශයෙන් මේ කාරණාව සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තියෙනවා. අපි ඒක සවිස්තරව ධර්ම දේශනාවලදී පසුගිය කාලේ කළා. ඒ තමයි පුරුෂ පුද්ගල පරෝපරියත්ත ඥානය. බුදුරජාණන් වහන්සේ වදාලා සිල් රකින්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ සිල් රකින්න බැරි දෙන්නගෙන් එක්කෙනෙක් බණ අහනවා සාමයික විමුක්තිය ලබනවා. සාමයික විමුක්තිය කියන්නේ බණ අහන වෙලාවට හිත සැනසෙනවා යාගේ. හරිම සතුටුයි බණ අහන වෙලාවට. හැබැයි එයාට ආයේ ගියාට පස්සේ පරණ ජීවිතේමයි යා කැලැත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළා දුස්සීල දෙන්න මැරුණට පස්සේ උපදින ලෝකවලින් බණ අහපු කෙනා ඉහළ උපදිනවා. ඒක ලෝකේ කාටවත් හොයන්න බෑ. බුදුරජාන් වහන්සේ දකිනවා කියනවා මෙයා අර බණ අහද්දින් ඒ දහම් සැඩපාරෙන් මෙයාගේ භවය ඉස්සුවා. අද ඔයාලා මැරුණට පස්සේ ඔයාලා යම් තැනක ඉපදෙන්න හිටියද අද මේ පැය ගාන බනහපු පින්බලෙන් ඔයාලා ඉපදෙන්න හිටපු තැනින් භවය උස්සලා තියෙන්නේ දහම් සැඩපාරෙන්. තියුණු රාග තියෙන දෙන්නෙක් ඉන්නවා. රාගෙන් පිච්චි පිච්චි ඉන්නවා දෙන්නේ. එක්කෙනෙක් බන අහනවා, එක්කෙනෙක් බන අහන්නේ නැහැ. එක්කෙනෙකුට කොතෙකුත් හිතෙනවා රාගේ නිවා ගන්න ඕන කියලා. එක්කෙනෙකුට හිතෙන්නේ නැහැ. මේ දෙන්න මැරිලා යන ලෝකවලින් ධර්මය අහපු කෙනා ඉහළට යනවා. දහම් සැඩපහරින් එයාගේ භවය ඉස්සුවා. තරහ ගන්න දෙන්නෙක් ඉන්න ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ තරහ ගන්නවා. එකකින් එක්කෙනෙක් බන අහනවා, එක්කෙනෙක් බන අහන්නේ නැහැ. බන අහන්නේ මේ දෙන්න මැරුණට පස්සේ ඉපදෙන ලෝකවලින් බන අහපු කෙනා ඉහළ තැනක උපදිනවා. හේතුව දහම් සැඩපහරින් එයාගේ උප්පත්තිය උස්සලා දැම්මා. ඊළඟට පීඩාවෙන් සංතාපයෙන් වික්ෂිප්ත භවකින් ඉන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බන ආහා හිත සනස ගන්නවා. හැබැයි ඒ වෙලාවට විතරයි. ස්ථිර නෑ. සාමයක විමුක්තිය